build with nuwan factory visit segment එකේ Zulka easy pace motor එක ගැන කරපු වීඩියෝ එකේ part 2 අරගෙන තමයි අද ආවේ. ඉතින් මේකෙදි වැදගත් කරුණු ගොඩක් කියනවා. ඒ නිසා ඔයාලට ආරාධනා කරනවා ඉවර වෙනකම්ම බලන්න කියලා. අපි දැන් මේක බොන් කරලා විනාඩි 10කට විතර ආසන්නයි. ඉතින් අපි හිතමු මේක කිසි බය වෙන්න දෙයක් නැහැ. එහෙම ගන්න පුළුවන්. ඉතින් තව සුට්ටක් වෙලා තිබ්බොත් අපිට මේක හරහටමත් ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි දැන් close up එක පෙන්නන්නම්. ඒකට දැන් මේක ගත්තම මේ level එකේ කිසිම වෙනසක් නැහැ. මේක හොඳටම fully seated. අනික load එක සම්පූර්ණයෙන්ම transmit කරනවා මේක පල්ලෙහාට. ඒ නිසා අපිට යන්න පුළුවන් එක දිගට මුළු බිත්තියක්. ඉතින් මම ඉස්සර අරගෙන ප්‍රශ්නෙට උත්තරේ. ඔව් ඉතින් ප්‍රශ්න දෙන්න මම හරි. දැන් මේ ඊළඟට මට තියෙන තව ප්‍රශ්නයක් තමයි අර දැන් ඔය අර මේකෙන් බැඳලා ඉවරුණු ගමන්ම ඊළඟට පේන්ට් එකටත් කෙලින්ම යන්න පුළුවන්. පැයක් වගේ අතෝද? පේන්ට් එක කියන්නේ මෙහෙමයි. පොටි කරන එක. දැන් පොටි කරන එක යන්න පුළුවන්. හරිද? මොකද දැන් අපි කියමු දැන් මේකට රෝ පේන්ට් එකක් කරනවා කියලා. ඒ කියන්නේ දැන් මේ ෆිනිෂ් එකම අවශ්‍ය කෙනෙක්ට මේකේ පේන්ට් එකට යනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් ඇත්තටම මේ දැන් පේන්ට් එකේදී ගොඩාක් වෙනසක් වෙන්නේ වෙන මේ ඉරි ටික. හැබැයි ඒක ඇත්තටම ලස්සනක් හැටියට ගන්නත් පුළුවන්. ඔව් සමහරකට තමන්ට අවශ්‍ය ඉස්තටික් එක තමන්ට ඩිසයින් කරලා ගන්න පුළුවන් රසක. ඉතින් නැත්තම් අපේ easy pace plaster motor එක තියෙනවා. මේක මිලි 1කටත් වඩා අඩු මිලි 1ක් විතර තමයි මේකේ ලේයර් එක දෙක අතර යන්නේ 1 to 2 mm විතර තමයි යන්නේ මේ easy pace plaster motor එකකින්. ඒතරේ තුනී ලේයර් එකකින් අපි කරන්නේ මෙන්න මේ top surface එක fine finish එකට ගෙන එක. ඊට පස්සේ ඔයාට මේ පොටි එක කදින්න පුළුවන්. ඒකට පොටි ඇප්ලයි කරනවා. ඒකට කෙලිම වගේ මේ ප්ලාස්ටික් එකට පේන්ට් එක ඇප්ලයි කරන්න බෑ. කිසි ප්‍රශ්න නැහැ. පේන්ට් එක ඇප්ලයි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැහැ. දැන් අපි එළියට ගියමුකෝ. දැන් එළියට යූස් කරද්දී ගොඩාක් වෙලාවට අපේ පොටි වර්ග තියෙන්නේ ජිප්සම් බේස්ඩ්. ඒක ජිප්සම් බේස්ඩ් නාම ඒකේ ඒ හරි ට්‍රීට්මන්ට්ස් එක නැත්තම් ගොඩක් වෙලාවට පොටි එක පිපෙනවා. අපි දැකලා තියෙනවා වතුර ඇතුලේ පිපෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ මොනවත් නැහැ. මේක ගෑව ෆිලර් එක ගෑව ෆිලර් එක ගාදිත් එළියට ගන්නවා නම් අනිවාර්යෙන් වෝටර් රෙසිස්ටිව් ෆිලර් එකක් දාන්න ඕනේ. මම ඊළඟ අහන්නේ කිව්වේ. නැත්තම් හරි ප්‍රශ්නයක්. Taman ඇතුළට පාවිච්චි කරන දේ එළියට පාවිච්චි කරන්න එපා. මොකද ඇතුළට පාවිච්චි කරන දේ හදලා තියෙන්නේ ඇතුළට. ඉර එළියට ආපු ගමන් UV rays වලට infrared rays වලට මේක පිච්චෙන. ඉතින් අර ඒ විදිහට අපි page එක අපි දැන් paints ගැනත් ඉස්සරහට තව වීඩියෝස් ටිකක් කරන්න. එතකොට මේ හරි දේ කොහොමද තෝරගෙන මේ දේ යන්නේ කියලා මම දැන් අපේ channel එකත් එක්ක අපි ගොඩක් build with nuwan ගේ වීඩියෝස් උත් අපි දානවා. ඉතින් බොහෝ විට මම හිතන්නේ nuwan ගේ වීඩියෝ එකක් ඇයි අපිට paints ගැන ඒ දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් තවමත් ප්‍රශ්න. මොකක්ද දන්නවද වාගේ ප්‍රොඩක්ට් එක අලුතෙන් දැන් මාකට් එකට ඇවිල්ලා. අපි ෆිනිෂින් කියන බ්ලොක් එක විකුණනකොට අර කපරාරු කරන්න වෙනවා අර මිලිමීටර 10 බදාම ලෙඩියෝදී. ඔව්. මේකෙදි ඒ ප්‍රශ්නේ ඒක ඉවරයි. එතකොට තමයි අනිත් එක මේකෙන් තියෙන තව chance එකක් මම දැකපු දේ තමයි මේක මේ අර ඉක්මනට ගල් ගන්න බැඳලා ඉවර කරගන්න පුළුවන්. බොහොම ඉක්මනට පුළුවන්. අර වගේ level කරගන්න ඒ අර යන කාලය බොහොම අඩුයි. ඔව් දැන් අපි කියමු දැන් සමහර ගල් තියෙනවා. ගල් හොඳයි හයියි ඔක්කොම හොඳයි. ඒ වුණාට සමහර කාලවල අපිට මේ top surface එක finish කර ඉන්න ඕනේ අපේ motor එක use කරන්න. දැන් වාගේ ගල අපි ගත්තොත් රසික අපිට මේක මොනවද finishing කරන්න දෙයක් නැහැ. මම දැන් hollow එකත් මම check කරා. hollow එකෙත් මට එහෙම මේ top surface එකේ finish කරන්න තරම් loose particles මොනවත් නැහැ. එතකොට ඒ කියන්නේ අපිට ඇත්තටම කාලය අඩු වෙනවා. ඉතින් මේකේ හරි මේ වගේ හරි බ්ලොක් එකක් පාවිච්චි කරොත් පැයක් ඇතුළත ගල් 40ක් 50ක් අතර බාසුනේ ගේට අලවලා ඉවර කරන්න පුළුවන්. එතකොට ඒකේ ඉන්නේ සෑහෙන ප්‍රමාණයක්. එතකොට හිතන්න අපි ගොඩාක් හරි ගෙදරක වියදම් කරන්නේ human labor වලට. දැන් ඒ ප්‍රමාණය අඩු වෙද්දී ඇත්තටම ගෙදර හදන කෙනාට දැන් මේකට අපි කපරාදුවක් නිකන් පුරවලා ලොකු මුදලක් වියදම් කරනවද එයාට පුළුවන් කෙලින්ම අඟල් 6 බ්ලොක් එකක් පාවිච්චි කරලා මේක ලොකු ප්‍රොෆයිල් එකකුත් ගන්න. ඒතර වියදමත් අඩු වෙනවා. අනික මම ගොඩක් වෙලාවට මම කල්ලු කරනවා කස්ටමර්ස්ලව අඟල් 6 hollow block එකකට වගේ යන්න කියලා. මොකද solid එකක් පුරවන්න තරම් ලොකු උවමනාවක් නැහැ. ඕගොල්ලෝගේ hollow එකත් මම හිතනවා නිව්ටන් 3ට වඩා වැඩි. ඒක අනිවාර්යෙන් නිව්ටන් 3ට වඩා වැඩි මේ කට්ටියගේ hollow එක. ඒ මම ආයෙත් මතක් කරනවා මේ
නිව්ටන් ගාන කොහොමද අපි ප්‍රැක්ටිකලි හිතාගන්නේ කියන එක මම තවත් වීඩියෝ එකක් ඉස්සරහ දැනුවත් කිරීමක් කරන්න. ඉතින් මේ වගේ ගොඩාක් වියදම් අඩු කරගන්න පුළුවන් අපිට. ඒතර ස්පෙસિෆික් මෝටර් හදන කම්පැනිස් තියෙනවා. ඉස්සරහට මම ඒ සම්බන්ධයෙන්ුත් මම වීඩියෝ එකක් කරන්න. මොකද ඒ කට්ටිය ඇත්තටම ගොඩක් මහන්සි වෙලා තමයි මේ වගේ ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් කරන්නේ. ඒතර ECPS ප්ලාස්ටර් මෝටර් එක වෙනුවට කියන්නේ ඒ දේ නැතුව වාට තව ඝනකමට කපරාදුවක් අවශ්‍ය නම් ඒ අනික් මෝටර්ස් භාවිත කරන්න පුළුවන්. අපේ එක හදලා තියෙන්නේ මිලි උපරිම 2යි 3යි තමයි ඝනකම යන්නේ. අපේ මෝටර් එක වුණා බ්ලොක් බොන්ඩින් මෝටර් එක වුණා බොහොම තුනී ලේයර් එකක් තමයි යන්න දෙන්නේ. මේක ලෝඩ් බෑරින් විදිහට නෙමෙයි භාවිත වෙන්නේ බොන්ඩින් එකක් හැටියට තමයි. අර තව එකක්. දැන් අපි මේ බ්ලොක් ගන්න වෙනවනේ කට්ටිය. සාමාන්‍යයෙන් දැන් ලෝකල් මාකට් එකකට අපි බ්ලොක් දෙනකොට මේක ගැන අහන කෙනෙකුට මට කියන්න පුළුවන්. මේක මෙහෙම දෙයක් තියෙනවා. එතකොට ඔයාව කන්ටැක්ට් කරාම ඔයාට පුළුවන් ද ඉතින් එහාට ඔයගොල්ලෝ කරගෙන යනවාද ඒ ගණන. මේක දැන් තීරෙන්නේ නැහැ අපි සාමාන්‍ය එළින බාස්ලට. ඒ ගයිඩ් එක කොහොමද ඔයගොල්ලෝ? අපි කරන්නේ අපි අතරම පොඩි කන්සල්ටේෂන් එකක් දෙනවා. අපි ඒතර ලොකේෂන් එකකින් අපිට කතා කරලා කිව්වොත් මෙහෙමයි අපි මේ ඔයගොල්ලෝගේ ප්‍රොඩක්ට් එක භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා මෙහෙමයි කියලා. ඒතර අපි මේ ලොකේෂන්ස් වලට ගිහිල්ලා අපි ඒ කට්ටියට කියලා දෙනවා කොහොමද මේක භාවිත කරන්නේ කියලා. ඒතර ලාර්ජ් සයිට් එකක්ද පොඩි සයිට් එකක්ද කියලා නැහැ. අපි අනිවාර්යෙන් ඒ කස්ටමර්ට පුළුවන් තරම් හරි විස්තර ටික දීලා හරියට මේක කොහොමද ප්ලෑන් කරලා කරගන්නේ කියලා. මොකද ECPS මෝටර් එකේ විශේෂත්වයක් තියෙන්නේ අපේ කරන හැම කර්තව්‍යයක්ම ප්ලෑන්. මොකද දැන් අපි ගත්තොත් අපි කියමු වර්ග අඩි 100ක බිත්තියක් කරනවා කියලා. අඩි 10 බිත්තියක් කරනවා කියලා. ඒතොර ඕගොල්ලෝගේ බ්ලොක් එක හරියටම මේක මෙෂර්මන්ට් එක තියෙන නිසා මේකේ බ්ලොක් එකේ වර්ගඵලය 0.8යි. ඒතොර අපි වර්ග අඩි 100 0.8ෙන් බෙදුවම ගල් 125ක් කියලා. ඒතොර අඟල් 4 ගල් පාවිච්චි කරනවා නම් සාමාන්‍යයෙන් ගල් 73ක් අතර 1 කිලෝ 25ක බෑග් එකකින් අලවන්න පුළුවන්. ඒ කියන්නේ ගල් 125ටම ඔයාලට යන්නේ රුපියල් 4400. කොට දෙකක් කියන්නේ කොට දෙකක්. කොට දෙකක්ම යන්නේ නැහැ. කොට දෙකක් කියන්නේ ගල් කොට දෙකක්ම යන්නේත් නැහැ. හරිද? එතකොට අපි කොට දෙකක් කියලා කිව්වොත් 4400. ඊටත් වඩා අඩු වෙනවා. හරිද? එතකොට මේ මුළු එකටම එක පැත්තක කපරාදුවර අවශ්‍ය වුණාට මේ 1 කිලෝ 25යි ECPS ප්ලාස්ටර් මෝටර් එක. හරිද? ඒ බෑග් එකක් කියන්නේ? මේ බෑග් එක රුපියල් 2300. මේක 2200 ග්‍රීන් කලර් එක, රෙඩ් කලර් එක 2300. ඒතර එකෙන් පැක් දෙකක් යනවා දෙකක් කරලා. එච්චරයි. ඉවරයි. ඒතර වැලි වෙනම ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ, සිමෙන්ති වෙනම ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? එතකොට මම මෙච්චරක් වියදම් කරලා මට මෙච්චරේ හම්බුනේ කියන එක අපිට ගොඩක් හිතන්න අඩුයි. අපි දන්නවා මම වුණත් ඒ තත්ත්වයේ හිටිය කාලයක. ඒ වුණාට මේ දැන් ඉස්සරහට අපි මේ දේවල් ඩෙවලොප් කරලා තියන්නේ ඒ මානසික ආතතියෙත් බේරෙන්න පුළුවන් විදියට. ඔයගොල්ලෝ ක්වොලිටි දේවල් යූස් කරලා ලෝ බජට් එකකින් ෆිනිෂ් කරගන්න එක තමයි. ඔව්. ඔයගොල්ලෝ බලන්න නෝනිකම තමයි අවශ්‍ය දෙයට වියදම් කරන්න. තමන් අනවශ්‍ය දෙයට වියදම් කරන්න එපා. අවශ්‍ය දේ හරියට ප්ලෑන් කරලා වියදම් කරාම තමන්ගේ වියදම අඩුයි. ඉතින් අපේ ගණන් හදාගන්න ලේසි. මම අර කියපු ෆෝමියුලාස් වලට ගියොත් මගේ ෆෝමියුලාස් දාලා තියෙනවා Facebook එකේ. අපි දැන් අදින්න ඕනේ, සිමෙන්ති අදින්න ඕනේ. දැන් බොහොම ළඟදී බැලිසර ප්‍රොජෙක්ට් එක ඔන්ලයින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මිස් රාසික තමයි බ්ලොක් සප්ලයි කරන්නේ. මේකට ටික අඟල් 6 සොලිඩ් එක යන්නේ එතෙන්ට. එතකොට ඒ මුළු එකටම අපිට බෑග්ස් 30 ගණන් තමයි අවශ්‍ය ECPS ප්ලාස්ටර් මෝටර්. ගල් 1800කට. ඉතින් මේ වගේ තමයි ඉන්නේ ෆිනිෂ් එක. ඉතින් මේ ලයින්ස් පේන ප්‍රශ්න අනම්මනම් ගොඩාක් අඩු වෙනවා. හරි මැනේජ්මන්ට් එකත් එක්ක ගියා නම්. ඒතකොට දැන් එතනදී අපි මේ වීඩියෝ එකේ ආයෙත් අපි කරන්න කොහොමද අපි half blocks plan කරගන්නේ? කොහොමද ලැපින් කරගන්නේ? ඒ හැමදේම අපි එතනදී ආයෙත් තව ඩෙමෝස් එකකට මේව කරනවා. ඉතින් solid එකයි දැන් රසිකලාගේ මේ වගේ solid එකකේ hollow එකයි භාවිත කරන එකේ විශේෂත්වය තියෙන්නේ මේක අපිට කපන්න කොහොමත් මේ ගල් කඩන්න බෑ. කවදාද මේක challenge එකකට ගන්නවා නම් කවුරු හරි මේක අනිවාර්යෙන් ග්‍රයින්ඩර් එකෙන් කපන්න ඕනේ. ඒකට මේ කට්ටිය අඟල් 4 ගල කපන්නත් අනිවාර්යෙන් අඟල් 7 විතර ලොකු පවර් ග්‍රයින්ඩර් එකක් අවශ්‍යයි. ඒකට අපි hollow එකක් වගේ යූස් කරා නම් ගෙදරක වගේ වැඩකට hollow එකක් යූස් කරා නම් අපිට අඟල් 4 මාර ග්‍රයින්ඩර් එකෙන් මේ halves කට් කරලා ඒ කොන්ඩියුටින් වලට අවශ්‍ය විදිහට ඔක්කොම කරගන්න ඕනේ.
ඉතින් අර ඒ වාසිය තියෙන හොලෝ එකේ මම වාසි ගොඩක් මම කතා කරලා තියෙනවා දැනට. ඒ සමහර ඇප්ලිකේෂන්ස් එකක් සොලිඩ් අවශ්‍යයි. ඒ වුණාට අපිට මේ විදිහට බය කරන්න පුළුවන්. ඉතින් අපිට රසික මේක තමයි විශේෂත්වයක් තියෙනවා. දැන් වාගේ ගලේ ක්වොලිටි එක තියෙනවානේ මේ ක්වොලිටි එක. මේක නිසා අපිට පුළුවන් කියමු දැන් බිත්ති දෙකක් කරන්න තියෙනවා කියලා. බාස්ලා සෙට් එකක් එක බිත්තියක් සම්පූර්ණයෙන් උස්සලා ඉවර කරනවා එක දවසේ. හරිද? ඊළඟ දවසට ඒකට අර බිත්තියට දෙවෙනි බිත්තිය රැද්දී මේකෙන් ෆිනිෂින් වැඩ ටික යන්න පුළුවන් අර බිත්තිය. ඒකද මම වගේ කසුත් ඇවි මේක ගයක් අපි දුන්නු ප්‍රොජෙක්ට් එකක් නේ සාමාන්‍යයෙන් ගයක් හදන කෙනෙකුට උනත් මේකෙන් මාස 3ක් විතර යන වැඩක් කෙලිම මාසෙන් ඉදිරි ඉවර කරනවා. යන ගමන් ස්ටේජ් බයි ස්ටේජ් යන්න පුළුවන්. මොකද දැන් අපි අර සාමාන්‍ය මෙතඩ් එකදී කරන්නේ බිත්ති වටේට බැඳගෙන අඩි 4-5ක් උඩට උස්සගෙන. මොකද සමහර බාස්ලා ඊට වඩා උස්සනවා. එතකොට තමයි බිත්තිය ඇදකු දෙන්නේ. ඒතකොට දැන් ඒක සාමාන්‍ය මෝටර් එකේදී අපි කපරාදුවෙන් පුරවනවානේ. දැන් මේකදී එහෙම දෙයක් නැහැ. ඒ නිසා බිත්ති ඇද වෙන ප්‍රශ්නයක් කොහෙත්ම නැහැ. ඒක සාමාන්‍ය බිත්තිය බැඳලා ඉවර කරලා කාමරයක් බඳිනගෙන ඒක ඉවරව ගන්න පුළුවන්. easy pace මෝටර් එකේ විශේෂත්වය තියෙන අපි බඳින්නේ අපි අලවන. හරිද? එතකොට අපිට තියෙන බිත්ති අලවගෙන ගියා. ඊට පස්සේ ඊළඟ දවසේ හෝ එදාම හෝ වෙලාව තියෙන විදිහට ෆිනිෂින් ටික කරගෙන ගියා. එතකොට ඊළඟ කෑල්ල කරනවා. එතකොට ඊළඟ කෑල්ල කරද්දී ඊළඟ කොටස කරනවා. මේ වැඩ සම්පූර්ණ රැපිඩ්. බාස්ලට නිකන් ඉන්න වෙලාවක් නැහැ. ඒකට තියෙන එක දිගට වැඩ කරන්නේ. අනික ඇත්තට මහන්සියක්. මේක එකම දේ ග්‍රයින්ඩ් එකෙන් කපලා සයිස් කරගන්න ඕනේ. මොකක්ද? දැන් අපි පාරේ දෙන ගලක් ගත්තොතින් මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. ඔය රුපියල් 70 80 තියෙන ගලක්. ඉතින් මේ ඔය කට්ටිය මෙච්චර වියදමක් දාලා අර හයිඩ්‍රොලික් කම්ප්‍රෙෂන් මැෂින් එකකිනුත් ගහලා අඟල් 15 මාරක් දිග 7 මාරක් උස ගලක් දෙන්නේ කීයද රසික මේක ගලක් 120ක් 125ක් අතර. ඉතින් මෙච්චර තාක්ෂණයක් දීලා මෙහෙම දෙකක් දෙද්දි අනිත් එක තමයි මේ අපොඩ තව හිතන්න ඕනේ ගැන. දැන් මම කිව්වේ මම සාමාන්‍යයෙන් අපි මාකට් එකට මේක ලොන්ච් කරන දන්නේ ෆිනිෂින් ඉන්ජිනියරින් බ්ලොක් එක. එතකොට මේකේ හරිම දේ ගන්න ඕන නම් මේ මෝටර් යූස් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ වගේ මොකද ගොඩක් වාසි ගොඩක් තියෙනවා. එකක් ඕගොල්ලෝ මේ කරලා දෙන ෆිනිෂ් එක ඒ විදිහටම ඉස්සරහට යනවා. රයිට්. එතකොට ඇත්තටම කස්ටමර්ට වෙනම දඟලන්න දෙයක් නැහැ. මම අරකට මෙච්චර රෝ මැටීරියල් ඕනේ මේකට රෝ මැටීරියල් ඕනේ එහෙම දඟලන කිසි දෙයක් නැහැ. එක පැකේජකින් වැඩි සම්පූර්ණයෙන් ඉවරයි. ඉතින් ඕගොල්ලෝ තාක්ෂණයක් යොමු කරලා තියෙනවා අපිත් තාක්ෂණයක් දාලා තියෙනවා. ඒ දෙක එකතු කරාම සෑහෙන පහසුවෙන් අවම වියදමකින් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඒකයි මට තිබුණු ප්‍රශ්න ටික නම් ඇත්තටම මම අරගෙන ඇහුවා. thank you very much. ඉතින් ඒ වගේ තමයි මට ඊළඟට එන ඒවාට මම අනිවාර්යයෙන්ම වාව කන්ටැක්ට් කරනවා අපි ගන්න කට්ටියට. මොකද දැන් ලෝකල් මාකට් එකවල ගොඩක් මම වාට කන්ටැක්ට් දීලා තියෙනවා. අනිවාර්යයෙන්. මේක අනිවාර්යයෙන්ම මේ අරුණගේ නම්බර් ඉන්න වාසයි ඉතින් අපේ නම්බර් අපේ පේජ් එකේ ලින්ක් කරන්න මේ මම ආයෙත් අල්ලු කරනවා. අපි ගයක් හදන්නේ හැමදාම ඉන්න රසික. ඒතකොට මේ ගෙදර අපිට මොකක් හරි පිටින් පිට ප්‍රශ්න මතුවෙනවා නම් ඒක හරි ප්‍රශ්නයක්. ඒ නිසා අපි අපේ මගේ පේජ් එකෙන් එතකොට අපේ බිල්ඩිත් නුවන් ඉන්නවා බිල්ඩිත් නුවන්ගේ පේජ් එකෙන් එතකොට මම ගොඩක් වෙලාවට ෂෙයා කරන දිනදු ප්‍රියංකරගේ ඉංජිනේර දිනදු ප්‍රියංකරගේ පේජ් එකේ දේවල් මේ පේජස් වල අපි ගොඩක් විශේෂත්වයක් දක්වන්නේ මිනිස්සුන්ගේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකකට යොමු කරන්න. එකක් ලංකාවේ ආර්ථිකය නිසා මේ අනිත් බඩුවල තියෙන කොස්ට් එක නිසා අපි යන්නේ නැහැ. පුළුවන් තරම් අවමයකින් යන්නේ. ඒ වුණාට අපි දැන් පෙන්නලා දීලා තියෙනවා කොහොමද හයි ක්වොලිටි හයි එන්ඩ් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා ලෝ කොස්ට් ෆිනිෂ් කරගන්නේ කියන එක.